තෙරුවන් සරණයි ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව කරා ඔබ ගෙන යන සදහම් යාත්‍රාව නිර්වාණ නාලිකාවත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මාතෘකාව දැක්කට පස්සේ ඔයගොල්ලන්ට thumbnail එක මොනවා හිතුණාද දන්නේ නැහැ. මොනවා හිතුණත් ඇත්ත ඕක තමයි. මම ඒකට අදාළ කරුණු කීපයක් පැහැදිලි කරන්න තේරුම් ගන්න අය තේරුම් ගන්න උත්සාහ කරන්න. අනිත් අය ඉතින් මට බැලලා කමෙන්ට් දාන්නත් පුළුවන්. ඒක ඉතින් එක එක්කෙනාගේ ස්වභාවය. පැහැදිලිව කියන්න තියෙන්නේ ඔය කියලා තියෙන කතාව සත්‍යයක්. තේරුම් නොගැනීම නිසා ඔබට ඇතිවෙන කේන්තියක් හෝ මොකක් හෝ තත්ත්වයක් ඔබට ඔය එක එක පොත්පත් වලින් කියපු කාරණාත් එක්ක එන තොරතුරුත් එක්ක ඔබ හිතන විදිහ එකක් නම් ඒක ඉතින් ඒක ඔබේ වැඩක්. මට ඒක අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම නාලිකාවේ නම වෙනස් වෙලා තියෙනවා කියලා ඔබ දකින්න පුළුවන්. නිර්වාණ කියලා තිබිච්ච එක. අපි ඒක ලෝටස් පාත් කියලා යම් කිසි වෙනස් කිරීමක් කරා. හේතුව දෙලොම් මනක ගමන පිළිබඳ තේරුම් ගන්න. ඒ වගේ ගමනක් තමයි ඔබත් යන්නේ. ඉතින් ඔබත් ඒ වගේ මතු පිට පිපි දිලෙන අවස්ථාවක් තියෙන්න ඕනේ ඔබේ ජීවිතෙත්. එතකොට මේ බුදුවරු දේශනා කරපු මාර්ගය මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට මෙතන කියලා තියෙන්නේ මොකක්ද? ඔබ සිතුව වැරදි. මේක මනුස්ස ලෝකය නෙවෙයි, තිරිසන් ලෝකයයි. එහෙම නැත්නම් සත්ව ලෝකයයි. හරි? එතකොට ඔබට ඒක මම තේරුම් කරන්න මෙන්න මේ කරුණු දිහා හොඳින් බලන්න. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ පුද්ගලයෙක් දිහා බලලා ශරීර කූඩුවක්ගේ ස්වභාවය දිහා බලලා කියන දේශනාවක් නෙවෙයි. ඇස් කන් නාසය දිව ශරීරය කියලා එහෙම නැත්නම් මේ පංචේන්ද්‍රයන් සහිත ලෝක පංචේන්ද්‍රයන් සහිතව තියෙන සත්වයක් ගත්තත් මේ පංචේන්ද්‍රයන් කියන කොටස පවතිනවා. ඉන්ද්‍රියන් කොටස පවතිනවා. එතකොට දිව්‍ය ස්වභාවයක් ගත්තත් අදෘශ්‍යමාන තල ගත්තත් ඒ විදිහට පවතිනවා. ඒ කියන්නේ එක එක තැන්වල සමහර ඉන්ද්‍රියන් වල අර ක්‍රියාකාරීත්වය වැඩි. සමහර ඉන්ද්‍රියන් ඒ වල ක්‍රියාකාරීත්වය අඩු වෙලා තියෙන කර්මානුරූපව ඒ ලෝකතල වල තියෙන සංවේදීතාවයට අනුව. ඒ ලෝකතල භාවිතා කරන විදිහ අනුව එක එක තැන්වල එක එක දේ. නමුත් මේ පංචේන්ද්‍රයන් ක්‍රියාත්මකයි. පරණ වීඩියෝ බලපු නැති අය කියලා සම්පූර්ණයෙන් හැම එකක්ම එපිසෝඩ් එකක්ම පිළිවෙලකට අහන්න. එතකොට මම මේ කියපු දේවල් තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මනුස්ස ලෝකය වෙන්නේ මොකක්ද කියන එක මුලින්ම කිව්වොත් ඔයගොල්ලෝ දන්නවනේ මනුස්ස කියලා කියනකොටම මනසින් උසස් කියන එක. එතකොට බුදුරු ධර්මයේ දේශනා කරේ මේ සිතට. ඒ කියන්නේ සිතේ දියුණුවක් වෙන එකක් සම්බන්ධව තමයි බුදුරුන්ගේ දේශනා බවට පත් වෙන්නේ. වෙන කිසිම දෙයක් නෙමෙයි. කයක් දැන් සිත, කය, වචනය කිය මිනිස්සු ඒවා පස්සේ හදාගෙන අර ඒ ගමනට පහසු වෙන්න දේවල් හදාගත්තට බුදුරුන්ගේ බණ තියෙන්නේ කය වචනයට නෙමෙයි. බුදුරුන්ගේ බණේ තියෙන්නේ සිත නිවීම සම්බන්ධව. මේ සිතක් කොහොමද මේ ගමන අවසන් කරන්නේ? සිතක් නිසා හටගන්න ලෝකයක් කෙනෙක් නැහැ. සිතක් තියෙනවා. සිත නිසා හටගන්න ලෝකයක් සිතක සිතුවිල්ලකින්ම අවසන් කරලා දාගන්නේ කොහොමද? සදාතනික නැවත හේතුඵල ධමයක් විදිහට අවදිවන්නේ නැති වෙන විදිහට. එහෙම නැත්නම් රාගයක්, ද්වේෂයක්, මෝහයක් විදිහට මේක ඇති වෙලා යන ස්වභාවය. මේක මම මොනවද කියලා තියෙනවා ඊට කලින් ඒ නිසා මෙහෙම කෙටියෙන් කියන්නේ. ඒ වීඩියෝ බලන්න කියලා. එතකොට කලින් කියපු දේවල්. මාතෘකාව දිහා බලලා Tamanට අදාළ නැහැ කියලා අතාරින්න එපා. මේකෙත් පැහැදිලි කරලා තියෙන මේ වීඩියෝ 100ක් විතර තියෙන ගමනේ සම්පූර්ණ මුල සිට බලාගෙන එන්න. එතකොට බලාගෙනකොට යම්කිසි කෙනෙකුට විවිධ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒව ගැන වැඩි හිතන්නේ නැතුව බලන එක නවත්තන්නේ නැතුව සම්පූර්ණ ඉවර කරන්න. ධර්ම මාර්ගයේ ගමන් කරන්න අවශ්‍ය කෙනෙක් නම් ධර්ම කරුණු ඇහෙනවා කියලා තේරෙනවා නම් Taman මෙච්චර මේ අහගෙන බලාගෙන ගියපු මාර්ගය පිළිබඳ ප්‍රශ්නාර්ථ දේවල් කතා කරා උනත් ඔබ බලන්න මේක ඉවරකම් අහන්න. මේ වීඩියෝ එක තරම් නෙමෙයි පරණ වීඩියෝස් ටිකත් ඒ විදිහට පිළිවෙලකට අහන්න මුල සිට. එතකොට ඔයගොල්ලන්ට ඔය ඔලු ගෙඩියේ තියෙන ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. ඒ වගේම අපි ආයතු මාර්ගය පිළිබඳවත් හොඳට තේරෙයි. මම මේවා පැහැදිලි කරලා දෙන්නම් අද වීඩියෝ එකේ තියෙන පැතිකඩවල වලට තේරුම් ගන්න. මේක මනුස්ස ලෝකය නෙවෙයි. එහෙනම් මේක තිරිසන් ලෝකයක්. මිනිසයා කියන සතා වෙන්නේ ඒ කියන්නේ මානසික මට්ටම මත. මානසික මට්ටමක් සතෙකුටුණත් පිළිහිටනවා. නෑ කියලා කියන්න බෑ. යම්කිසි චෛතසික ස්වභාවයක් එක්ක විපාක තලයක සතෙක් පිළිහිටන්න පුළුවන්. දෙවියෙක් වෙන්නත් පුළුවන්, බ්‍රහ්මයෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අදෘශ්‍යමාන പ്രേත භූත ලෝකවල ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ සත්ව ලෝකයක් තියෙන්නත් පුළුවන්. මම ඔබට කෙටියෙන් මෙහෙම දෙයක් අහනවා. ඔබ දිහාම හැරිලා බලන්න තමන්ගේ ජීවිතයේ සහ ඔබ හිතා ඉන්නවනේ දැන් ඔබ මනුස්ස ලෝකෙ ඉන්නේ කියලා.
ඔබ හිතා ඉන්නවා ඔබ මනුස්ස ලෝකේ ඉන්නේ කියලා. ඒ කියන්නේ මේ අතපය හතර තියෙන ඇස කන් නාසය තියෙන මේ අපි වගේ මේ ශරීර කූඩුවක් එක්ක තියෙන හැමෝම මේ ඉපදිලා ඉන්නේ. ඔබේ අම්මා තාත්තා සහෝදරයෝ ඥාති හිත මිත්‍රාදීන් අසල්වාසීන් කියන ඕගොල්ලෝ හදා ඉන්නේ හැමෝම ඉපදිලා ඉන්නේ මනුස්ස ලෝකෙකයි කියලා හිතාන ඉන්නවා. හරි. එහෙම තමයි ඔයගොල්ලෝ හිතා ඉන්නේ. මං කියනවා ඒක වැරදි. ඒක නෙමෙයි. මේක ඇවිල්ලා සත්ව ලෝකේ. ඔබත් සත්තුත් අතර වෙනසක් නැහැ. බලන්න ක්‍රියාවන් දිහා. ක්‍රියාවන් දිහා ඔබ බලන්න. බුදුහාමුදුරුවෝ මනුස්ස ලෝකේ. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ නියපිටට මේ පොළවෙන් ගත්ත පස් පිටක් අරගෙන නියපිටේ ප්‍රමාණයට අරගෙන පෙන්නලා කියනවා අහලා ඇති මානෙනි මේ මහ පොළව තරම් ඉන්න සත්තුන් අතරේ සුගතිගාමී වෙන්නේ මෙන්න මේ නියපිටටත් වඩා අඩු ප්‍රමාණයක් පමණයි කියලා. දැන් මෙතනදී පෙන්වන්න හදන්නේ මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා උපදින්නේ ඒ වගේ පිරිසක් කියන එක නෙවෙයි. ඒක නෙමෙයි ඒ කිව්වේ. ඒ කියන්නේ මනුස්ස ලෝකය කියලා ඔයගොල්ලෝ මේ හදාගෙන ලෝකයක් තියෙනවනේ. නේද? ඇස කන් නාසය තියෙන ඔබ මම ඒ අපි හැමෝම එක ස්වරූපයක් දරන මිනිස්සු දැන් මේ ලෝකේ පාලනය කරන්නේ මේ මිනිස්සුයෝයි කියලා කියන්නේ. මේ ලෝකේ පාලනය කරන්නේ මිනිස්සුයෝ නෙමෙයි. තිරිසන් ලෝකයේම බලවන්ත වෙච්ච සත්වයේ తాවකාලිකව තමන්ගේ බලය පෙන්නගත්ත සත්වයේ ඒ කාලවලදී මේ ලෝකේ පාලනය කරනවා. මීට කලින් අහලා ඇති ඩයිනෝසර් යුගයක් ගැන එහෙම. ඉතින් ඒ කාලේදී ඒ සතා තමයි පාලනය කරේ. එතකොට මේ manussත්වයට ගොඩනගෙන්න පුළුවන් සත්වයක් තමයි ප්‍රධාන සත්වයක් තමයි මේ. නමුත් ඉන්නේ සත්ත්ව ලෝකයේ මිසක් මනුස්ස ලෝකේ නන් නෙමෙයි. එතකොට මනුස්ස ලෝකේ කොහෙද තියෙන්නේ? දැන් ඔබ මේ අමාරුවෙන් ඇවිල්ලා මේ ඉපදින තැන ඔබ හිතා ඉන්නවනේ මනුස්ස ලෝකේ කියලා. මනුස්ස ලෝකේ කොහෙද තියෙන්නේ? මතක තියාගන්න. මනුස්ස ලෝකය සෑම තැනකම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕනෑම තලයක මොනෑම ජීවියෙක් වෙලා ඉපදුනාට ඒ ඉපදෙන ඕනෑම තලයක මේ මනස තුලින් ධර්ම මාර්ගයේ තේරුම් ගන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ නිර්වාණයම කියන අදහස නෙවෙයි බුදුවරු දේශනා කරන ලෝකයේ සත්‍ය වූ ස්වභාවය. ඒ කියන්නේ මේ සිතක් නිසා හටගෙන යනවා ලෝකයක් හටගන්නකොට ලෝකයේ තියෙනවා ධර්මතාවය. අපි කියවනේ මොන දෙයකින් බේරලා හිටියත් සබහා ධර්මයේ නීතියෙන් නැත්තම් සබහා ධර්මයේ ප්‍රශ්න අසන අවස්ථාවේදී Tamanට බේරලා යන්න බෑ කියලා. සබහා දහමට පගාව දීලා බේරෙන්න බෑ කියලා. එහෙනම් මේ සබහා දහමේ නීතිය මොකක්ද? නැත්තම් සබහා දහමේ ක්‍රියාකාරීත්වය මොකක්ද? ඒක සැකසීලා යන්නේ කෙසේද කියලා තේරුම් ගත්තේ යම් කෙනෙක් ඉන්නවනම්. එහෙම ඉඳගෙන මනුස්ස ලෝකවල සත්ත්ව ලෝකවල ඔය කියන තැන් ඕන තැනක ඉපදීගෙන යනවා නම් යම් කෙනෙක්. ඒ කියන්නේ පැහැදිලිවම කිව්වොත් වෙන මොකක්ද? ප්‍රඥාව අවදි කරගත්ත කෙනෙක් ඉන්නවනම් මේ ලෝකේ ප්‍රඥාව කියන්නේ හැමදේම තේරෙන කපටි නුවණ කියන එක අදහසම නෙමෙයි. ප්‍රඥාව කියන්නේ යථාර්ථයේ තේරෙන මිනිස්සෙක්. එතකොට යථාර්ථයේ තේරුණු කෙනා අවස්ථානුකූලව ක්‍රියාත්මක වෙනවා. අවස්ථානුකූලව කියන්නේ Tamanට වාසිසහගතදායකම නෙමෙයි. හැමට වාසිදායක. හැම කෙනාටම පොදුවේ හිතන්න පුළුවන් න්‍යායක් උඩ හිතනවා. ඉතින් ප්‍රඥාව අවදි වෙන කෙනාගේ එහෙමයි ස්වභාවය. එතකොට හැබැයි බලන කෙනෙකුට පේන්න පුළුවන් ආත්මාර්ථකාමී ස්වභාවවල්. ඒක ඉතින් ඒ දකින්න කෙනා මත හිතන විදිහ. නමුත් ප්‍රඥාව අවදි කරගත්ත කෙනෙක් අන්න මනුස්ස ලෝකෙට අදාළ වෙනවා. එයා බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන්, එයා දෙවි කෙනෙක් වෙන්න පුළුවන්, එයා යක්ෂ ප්‍රේත ලෝකවල ජීවත් වෙනවා වෙන්න පුළුවන්. එයා ඔබ හිතාගෙන ඉදිරි මේ තිරිසන් ලෝකේ සතෙක් වෙලා උපදින්න පුළුවන්. දැන් ඔබ අහලා තියෙනවා ධර්ම කතාවල මොකක්ද අහලා තියෙන්නේ? බෝධිසත්ත්ව දැන් ගෞතම බෝධිසත්වයන් ඉපදුණු ආත්ම භාවයන් පිළිබඳව යම්කිසි විස්තරයක් අහලා මේක කවුරුන කතාව ලියවනත් අපිට ප්‍රශ්නයක් නැහැ. කෙනෙකුට කියන්න පුළුවන් මේවා ලියපු කතා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ දැකලා තියෙනවා YouTube එකේ බැලුවත් ඔයගොල්ලෝ දකිනවා ගොඩක් වෙලාවට සමහර සත්වයින් ඉන්නවා. දැන් ඔය මේ මට ඊයේත් දකින්න ලැබුණා. මේ අර කොකෙක් මාළුවෙක්ව අල්ලගෙන ඒක මේ වතුර තියෙන තැනකට ගිහින් දානවා මේ ඒකට පින්ලා ජීවත් වෙන්න. එතකොට බලන්න මාළුවෙක් අල්ලගෙන කන සතාම බලන්න මේ මාළුව වරන් ගිහිලා දානවා මේ ඔබ තව ටිකක් ජීවත් වෙන්න කියලා. දැන් පේනවනේ සබහාදහමේ මිනිස්සු. මේ සබහාදහමත් එක්ක අනුගත වෙලා ඉන්න මනුස්ස ජීවිත පේනවද? දැන් ඔබ දන්නේ ඒ සතත් ඒ මාළුවම දැන් ඒ සතා දාලා වෙන මාළුවෙක් අල්ලගෙන කාලා යන්න පුළුවන්. මොකද ඒ තමයි ඒ සතා ජීවත් වෙන රටාව. ඒතර ජීවත් වෙන රටාවයි මනුස්ස ගතියයි කියන දෙකක්. ජීවත් වෙන රටාව තුළ කරන ක්‍රියාන දේවල් දිහා එකපාරම දැක්කහම මේ මනුස්සයාට මනුස්සයෙක් වෙන්න බැයිද කියලා අපිට කියන්න බෑ.
දැන් මේ මිනිස්සෙක් නෙමෙයි කියලා කියන්නේ අමනුස්සයෙක් කියලා කියන්න බෑ. ඒ කියන්නේ වෙනත් එකෙක් කියන්න බෑ. එයා මිනිස්සෙක් වෙන්න පුළුවන්. හැබැයි රටාවට අනුගත වෙලා. ඒ විදිහට ජීවත් වෙන්න වෙනවා. මොකද ඒ වෙන කරන්න දෙයක්වත් නැහැනේ. නොකන ඔබ ඉන්නේ නේද? එතකොට මේ ගැළපෙන ක්‍රමයක් එයා අනුගමනය කරනවා ජීවත් වීමේදී. කාටවත් හානිදායක නොවන විදිහට සහ විශේෂයෙන් තමන්ගේ මනසට හානිදායක නොවන විදිහට. මොකද අපි එක එක දේවල් වල ඇලෙන්න ගැටෙන්න ගියාම තමයි ප්‍රශ්න කෝටියක් පැනනගන්නේ. එතකොට ඔබ හිතා හිටියට මේක මනුස්ස ලෝකය කියලා මේක ඇවිල්ලා තිරිසන් ලෝකය කියන වචනේ මම දන්නේ නැහැ ඔයගොල්ලෝ තිරිසන් කියන එක මොකට පාවිච්චි කරනවද? සත්ව කියන එක මොකට පාවිච්චි කරනවද? මම පෙන්වා දෙන්න හදන්නේ මනුස්ස ලෝකය කියලා ඔබ මේ හිතාන ඇවිල්ලා ඉපදිනා ඉන්න තැන නම් ඔබ හිතා ඉන්න තැන නෙමෙයි. මේ ඇවිල්ලා ඉන්නේ සත්ත්ව ලෝකයේ එක්තරා කොට්ටාසයක් විදිහට. හැබැයි වටිනාකමක් තියෙනවා හේතුව බෝධිසත්වවරු පහළ වෙන තරම්. හේතුව බෝධිසත්වවරු කියලා කියන්නේ ඔබ හිතා ඉන්නවනම් කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම කියන අය බිහි වෙනවා එවැනි අය බිහි වෙනවා කියන එවැනි උත්තමයන් බිහි වෙනවා කියන අදහස නෙමෙයි. බෝධිසත්වවරු කියලා කියන්නේ මනසින් සම්බෝධියකටපත් වෙන්න පුළුවන්. මනසකින් අවසානය දක්වා දැකීමේ හැකියාව දක්වා ගමන් කරන්න පුළුවන් මාර්ගයකට පිවිසිය හැකි. එවැනි මාර්ගයකට අඩිතාලමක් දමා ගන්න පුළුවන් එක්තරා සත්ව ලෝකයකට ඇවිල්ලා තියෙනවා. සත්ව ලෝකයේ එක්තරා කොට්ටාසයකට තැනක ඉපදීම ගැන තමයි මේ කියන්නේ. මේ වෙලා තියෙන එක. එහෙනම් මේ ඉපදුණු සත්ව ලෝකයේ මිනිස්සෙක් වෙන්න උත්සාහ කරන්න. තව දෙයක් මම පෙන්නලා දෙන්නම්. ඔබයි මිනිස්සු අතර මේ අමනුෂ්‍ය අතර එහෙම නැත්නම් ඔබයි තිරිසනුයි අතර තියෙන වෙනස මට පැහැදිලි කරන්න. ඔබ ඔබේ ජීවිතය අහපුව හැරිලා බලන්න. ඔබේ ජීවිතේ කරපු කියපු දේවල් හොඳින් බලන්න. කුඩා කාලේ ඉඳලා අම්මගෙන් කිරි බීලා හැදුනා. අම්මගෙන් කිරි බීලා හැදෙන තිරස්චීන ඔබ හිතා ඉන්නේ ඔබ මනුස්ස ලෝකේ මේ අනිත් දකින්න සත්වයන් ඇහැට පේන සත්වයන් ඉන්නේ තිරිසන් ලෝකේ කියලානේ. ඔබ කිරි බීලා හැදුනා නම් ඒ සත්තු කිරි බීලා හැදෙනවා දැක්කද අම්මගෙන්? දකින්න නැති නේද? එතකොට ඔබ මොන හරි කාලා ජීවත් වුණා නම් මේ ශරීර කූඩුවක් නඩත්තු කරනවා නම් ඒ සත්‍යය මොන හරි කාලා ශරීර කූඩුවක් නඩත්තු කරනවා දැක්කද? ඔව් නේද? එතකොට ඒ දෙමව්පියෝ ඒ අම්මා තාත්තා ඒ සත්‍යයට මේ ලෝකේ පය ගහලා ජීවත් වෙන්න දඩයන් කරගන්න හැටි ඒ කියන්නේ ඔයගොල්ලෝ ගෙදර හැදෙන බල්ලා පූස දිහා හොඳින් බලන්න. ඒ සතා අනේ තමන්ගේ පැටව බී කරාට පස්සේ ඒ සතාට යන ඒ තනියෙන් ජීවත් වෙන්න අවශ්‍ය වෙන මාර්ගය පෙන්වනවා. අපේ දෙමව්පියෝ අපිට මොකද කරේ? අධ්‍යාපනය කියලා එකක් පෙන්නලා මේ ලෝකේ ජීවත් වෙන මාර්ගයක් පෙන්නලා දෙනවා. වෙනසක් තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ ඔබ කරන්නේ මොකද්ද? ඔබ විවාහ වෙනවා. ඒ සත්තු විවාහ වෙන්නේ නැද්ද? කසාද සාතිකයක් නොතිබුණාට ඒ ක්‍රියාකාරීත්වය ආකාරයෙන්ම සිද්ධ කරනවා. එතකොට දරුමල්ල බිහි කරනවා. ඔබ ඒක කරනවද නැද්ද? ඒගොල්ලොත් කරනවා. එතකොට ඔබ දරුවෝ රැක බලා ගන්නවද? මග පෙන්නනවද? නැහැ. ඔක්කොම ඒක කරනවා. මේ ලෝකයේ සෑම සත්වයකම එකම විදිහකට ගමන් කරන බවක් ඔබට පේනවා ඇති. හැබැයි ඔබ හිතන පතන විදිය අර සත්වයට වඩා වෙනස්ද නැද්ද? අන්නේ වෙනස ඔබ ගාව තියෙනවා නම් ඒ වගේ මේ සබහා දහම ගැන ප්‍රඥාවබෝධයක් ඔබට පවතිනවා නම් බුදුවරු දේශනා කරපු ධර්ම මාර්ගයේ පිළිබඳ ඔබට අවබෝධයක් පවතිනවා නම් අන්න එතන ඔබ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට වර්ධනය කරගත්ත මානසික සහිතය උපාදවන ලෝක පවතිනවා. බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ යම් ප්‍රමාණයකට එවැනි ස්ථාන. හරි. එතකොට එවැනි මනසෙන් දියුණු අය සදාතනිකව ඒ කියන්නේ මුලින්ම ප්‍රඥාව අවදි කරගත්තොත් එහෙම නැත්නම් මෙහෙම සබහාදාමේ නියතයන් අනුව ගමන් කරන ඒ කියන්නේ ඒ සබහාදාමේ නියතයකට අනුව ගමන් කරන හේතුඵල ධමයකට අනුව ගමන් කරන මේ සත්‍යය යම් දවසක ප්‍රඥාව අවදි කරගත්තොත් හේතුඵල ධම මතයි මේ දිව හටගෙන තියෙන්නේ කියලා යම්කිසි ප්‍රමාණයකටවත් ප්‍රඥාවක් අවදි කරගත්තොත් අන්න ඒ සත්‍යය දැන් ඔබ එහෙම වෙලා නැහැ. හොඳට බලන්න ඔබ එහෙම වෙලා නැහැ. ඔබට මේ ටික කියනකොට ඔබට මේක එනවා ඔළුවට. ප්‍රඥාව අවදි වෙනවා. හැබැයි ඔබ හෙට සිට වැඩ කරන විදිය බලන්න. ඊළඟ මොහොතේ සිට ඔබ වැඩ කරන විදිය බලන්න. ඔබේ අම්මා කිව්වොත් ඒක ඔබේ අම්මා. ඔබේ තාත්තා කිව්වොත් ඒ ඔබේ තාත්තා. සහෝදරයා කිව්වොත් ඒ ඔබේ සහෝදරයා. ඔබේ යාළු හිත මිත්‍රාදීන් කිව්වේ ඒ ඔබේ යාළු හිත මිත්‍රාදී. නෑ මේ ලෝකේ හැමෝම එකයි. ඔබ ඔබේ කියලා ඔබ හිතාන හිටියට ඒ ඔබේ නෙමෙයි. ඔබට ඔබේ නෙමෙයි කියලා හිතන දවසක් කෙනා උදා වෙනවා. එදාට ඔබට තේරෙනවා මේ කතාව මම කිව්වේ මොකක්ද කියලා. මරණාසන්න තප්පරයකට හරි ඔබට පෙර මේ කතාව තේරුණොත් මං කියපු දේවල් ඔබ ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙයි. මේ මා සම්පූර්ණ වීඩියෝස් මාලාවකින්ම පෙන්ලා දීපු දේවල්
යථාර්ථයක් කරගන්න දවසක් ආවොත්, තේරුම් ගන්න දවසක් ආවොත් ඔබේ ප්‍රඥාව අවදි වෙනවා. අන්න එදාට ඔබට මේ තිරස්චීන ලෝකෙ එහෙම නැත්නම් ඔබ නන්දාගත්ත ඒවා මට අදාළ වෙන්නේ නැහැ. ඔබ නන්දාගෙන කොහොම හරි මේ තිරිසන් ලෝකයයි මනුස්ස ලෝකයයි කියලා එකක් ගැන කතා කරනවනේ. එහෙමනම් මේ තිරිසන් ලෝකයෙන් මිදී ඔබට මනුස්ස ලෝකයක වාසය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ මනසින් උසස් කියන එක ඔබ නමින්ම දන්නවා. හරිද? නමින් දන්නවා මනසින් උසස් ලෝකයක් කියලා. හැබැයි මනසින් උසස් ලෝකයක් කියලා ඔබ නමින් දැනගෙන වුණාට ඒකේ ඇත්ත කතාව දැනන් හිටියේ නෑ මෙච්චර දවසක්. ඔබ ඇත්ත කතාව කියලා හිතා හිටියේ මේ ඇස්කන් නාසය අරගෙන ඔබ මාවැනි ශරීර කූඩුවක් දරාගෙන ඉපදුනහම ඉපදිලා ජීවත් වෙනකොට හිතා ඉන්නවා ඔබ හරි මහා ලොකෝට උජාරුවට හිතා ඉන්නවා තමන් ඉන්නේ මනුස්ස ලෝකයේ කියලා. එතකන් සම්පූර්ණයෙන් වැරදි. තමනුත් ඉන්නේ තිරිසන් ලෝකයේ තමයි. එතනින් යම්කිසි කෙනෙක් ප්‍රඥාව අවදි කර ගන්නවා නම් මේ සබහාදහමේ නියමයන් අනුව සබහාදහමට එකගව. ඒ කියන්නේ අනිත් අයට සහයෝගයෙන් තියෙන්න ඕන. සහයෝගයේ බැයි නම් සහයෝගය කියපුවාම ඒක අම්මා තාත්තා සහෝදරයෝ කියා තමන්ගේ කියාගෙන බෙදා ගන්න සිතක් නැහැ. ඔබ හොඳට බලා ගන්න. තිරිසන් ලෝකෙත් ඒ විදිහටම බෙදා ගැනීම තියෙනවා. තමන්ගේ පවුලේ අයට පිටස්තරින් තමන්ගේ රැහැට පිටස්තරින් එවැනිම සත්ව කණ්ඩායමක් පැමිණියොත් මොකද කරන්නේ? රණ්ඩු කර ගන්නවා. ගහමරා ගන්නවා. හොඳට බලන්න. මේක ඔබට අහලා පහලා රිරව් එහෙම ඉන්නවනම් කණ්ඩායම් දෙකක් එහෙම එක තැනට ආවොත් එහෙම කොහොමද කියලා බලා ගන්න රණ්ඩු වෙන හැටි. එලව ගන්න. මේ ප්‍රදේශයෙන් එලව ගන්න උත්සාහ කරනවා. එතන මිනිස්සුගෙත් ඒ ගතිය නැද්ද? මේ රටවල් යුද්ධ ඇති කරගන්නේ නැද්ද? නේද? මිනිස්සුયો කියා ගන්න ඔබ මිනිස්සෙක් නම් ඔයගොල්ලෝ මිනිස්සුયો කියලා හිතා ඉන්නවනම් ඒ අර වගේ රණ්ඩු සරුවල් ඇති කරගන්නේ නැද්ද? දේශ සීමා දාගෙන වෙන් කරගෙන දඟලන්නේ නැද්ද? දේශ සීමා දාගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද Tamanට කියලා යම්කිසි කොටසක් තියෙන්න පුළුවන්. ඇයි ඒ රණ්ඩු වෙන්නේ? ඒතර කෝ මනුස්ස ගති. එහෙනම් මිනිස්සයයි කියලා කිව්වේ අන්න අර ලෝකතලවල ජීවත් වෙන මේ ප්‍රඥාව අවදි කරගත්තා. ඒතකොට තව තැනක් ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඉතිහාස කතාවල මම මේක කිව්වා මීට කලිනුත් මේ ඉතිහාස කතා ලියද්දි බෝධිසත්ව ආත්මත් ඒ ආත්මවල තිබුණාය කියන එක. දැන් ඔය අලියත් වෙලා ඉපදිච්ච වඳුරු වෙලා ඉපදිච්ච අවස්ථා ඊට පස්සේ මට මතක විදිහට වටකුරුල්ලයි කතාවත් එහෙමද මන් දන්නේ නැහැ. වටකුරුල්ලා මොකද්ද මට මතක නැහැ අර නුගෑටයක් පැලවිච්ච කතාවක් කාටද වයස කියලා කතාවක් එහෙම ඔය වාගේ ලියලා තියෙන කතා ඔය ජාතක කතා ඇතුලේ තියෙන සත්ත්ව ලෝකයක්. ඔයගොල්ලෝ හිතා ඉන්නේ සත්ත්ව ලෝකය කියන්නේ. අන්න ඒ ඇතුලේ මේ ගෞතම බෝධිසත්වයන්ගේ උපාදයන් පිළිබඳව පැහැදිලි කරලා තිනවා. එතකොට එතන මොකක්ද කියන්නේ? ඒ තැන් වලින් පෙන්වලා දෙන්න හැදුවේ මොකක්ද? ගෞතම බෝධිසත්වයෙක් කියලා ගෞතම බෝධිසත්වයන් නමින් ඉපදුණු කෙනාගේ එහෙම නැත්නම් ඔබ අපේ ශාස්ත්‍රවරයන් වහන්සේගේ පෙර ආත්මයන් වල මෙන්න මේ විදිහට හිටියා. හැබැයි ඒ හැම ආත්මයකදීවත් ප්‍රඥාවක් අවදි වී තිබූ බවක් නේද ඒකෙ පෙන්නන්න හදන්නේ කතාවල. එතකොට උන්වහන්සේ పూర్වයේ සිටම මොකද අපි අදහන්නේ ශ්‍රද්ධා බෝධි සම්පන්න කෙනෙක්වත් වීර්යාධික බෝධි සම්පන්න කෙනෙක්වත් නෙවෙයි ප්‍රඥාධික බෝධිසත්වෙක්. අපි මේ කාලය ගත කරන්නේ ප්‍රඥාධික බෝධිසත්වයෙක්ගේ කාල සීමාවක්. එතකොට ප්‍රඥාධික බෝධිසත්වයෙක් పూర్වයේ සිටව ප්‍රඥාව අවදි කරන ආපු කෙනෙක්. සම්බෝධි කාල සීමාවේදී බෝධිසත්වත්වයකදී මේ ප්‍රඥාව අවදි කරා නෙමෙයි పూర్වයේ සිටව ප්‍රඥාව අවදි කරගෙන ආපු කෙනෙක්. එතකොට එහෙනම් ප්‍රඥාව අවදි වුණේ කොයි කාලයේද? එතෙන් පටන් උපදින සෑම ආත්මයකදීම ඔහු මිනිස්සෙක්. මතක තියාගන්න. එතෙන් පටන් උපදින සෑම තැනකදීම මිනිස්සෙක්. ඇස කන නාසය දිව ශරීරය තියාගෙන මෙන්න මේ පංචේන්ද්‍රයන් එක. ඒතර මං කිව්වා පංචේන්ද්‍රයන් පවතින්නේද මේ ශරීර කූඩුවෙන් නෙවෙයි. ඒ පවතින්නේ විඥානයක් තුල යම්කිසි ක්‍රමවේදයකට ක්‍රියාටත්ව. ඒක මේකට කලින් පැහැදිලි කරලා තියෙනවා. ඒතර ඒක දෙවියෙක් වුණත් බ්‍රහ්මයෙක් වුණත් සතෙක් වුණත් මේ පංචේන්ද්‍රයන් ක්‍රියාත්මකයි කියලා කිව්වා. ඒතකොට මේ සත්ත්ව ලෝකේ හිටියා වුණාට ප්‍රඥාව අවදියෙන් නම් ඉන්නේ. එහෙම නැත්නම් ඔහුගේ රැහැට අනුව ඔහු ක්‍රියාත්මක වෙන්නේ ප්‍රඥා ගෝචරව නම් ඔහු මිනිස්සෙක්. ඒ කියන්නේ දෙවියන් අතර ඔබ ඉපදුනාට වැඩක් නැහැ. ඔබ හිතා ඉන්නවා නම් මිනිස්සු දැන් සමහර දේශනාවලදී සමහර අයගේ දේශනාවලදී පැහැදිලි වෙනවා මේ පින්කම් පින්දහම් කරගෙන මේ ප්‍රඥාවබෝධයක් ගැන එතන නැහැ. පින්දහම් කරන යම් ප්‍රමාණයක් තියෙනවා සුගතිගාමීව උපදින්න. අන්න සුගතිගාමී කියන තැන මනුස්ස ලෝකයක්. සුගතිගාමී කියන තැනක උපදින්න පුළුවන් නම් මනුස්ස ලෝකයක්. ඒක සුගතිගාමී කියලා කියන්නේ කොතන ඉපදුනත් සිතක් චංචල වෙන්නේ නැහැ. ප්‍රඥාවබෝධයෙන් මොන කටයුතු කරනවා. ඒ කියන්නේ මනුස්ස ලෝකයක්. පැහැදිලිවම.
එතකොට මේ සුගතිගාමි තැනක නොවි පින්දහන් රැස් කරගෙන ඒ වගේ සැප විඳින්මින් උපදින සමහරට දිව්‍ය ආත්ම තියෙන්න පුළුවන්. ඔබට දැන් දිව්‍ය ලෝක යන්න සමහර අය හිතනවානේ මේකෙන් නිදහස් වෙලා අඩුම තරමේ මේ කරපු පින්කම් නිසා දිව්‍ය ලෝකයට ගිහිල්ලා උපදින්න තියවන ටිකක් මේ වද වේදනා නැතුව ඉන්න පුළුවන් කියලා. එතකොට ඔබ හිතා ඉන්න ඔබ කරගත්ත දේෙන් අනුව ඔබ දැන් ඔබ මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙට ගියා කියලා. නෑ. දිව්‍යමය ස්වභාවයක් තමයි. දිව්‍යමය ස්වභාවයක් වුණාට ඔබ ඉන්නේ මනුස්ස ලෝකෙක නෙමෙයි. ඔබ ඉන්නේ තවත් අර මේ මහ පොළොවේ දකින ඇහැට පේන සත්තු ඉන්නේ. ඒ සත්තුම තමයි. වෙනසක් නැහැ. ඔබ වෙනත් දිව්‍යමය තලයක උපදුනාය කියලා ඔබත් ඒ සත්තුත් අතර ලොකු වෙනසක් නැහැ. ඒකම ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ තල අතර වෙනස්කම් නිසා ඔබට දැනෙන ස්වභාවය වෙනස් වෙලා. දැනෙන ස්වභාවය වෙනස් වුණාට ඒ දැනෙන ස්වභාවයත් එක්ක ඇලීම් ගැටීම් ඇති කර ගැනීමේදී නැවතත් අර පරණ තැන් වලටම ගමන් කරනවා. මේ 6-4 තුර අනිවාර්යෙන් ගමන් කරනවා. මේ 6-4 තුර අනිවාර්යෙන් ගමන් කරනවා. දැන් එහෙනම් පෙර කියූ කතාවක ඉතුරු කොටස දැන් කියනවා. ඔබට මතක ඇති යම්කිසි වීඩියෝ එකකදී මම කියලා දෙනවා මේ මනුස්ස ලෝකයේ තමයි කොහෙද? මහා ගෙදර කියලා. මනුස්සේ ලෝකයේ තමයි මේ සත්වයාගේ මහා ගෙදර කියලා. මනුස්ස ලෝකයේ තමයි සත්වයාගේ මහා ගෙදර. ඇයි එහෙම කියන්නේ හේතුව මේ මනුස්ස ලෝකය කියලා එදා මම ඔබට වීඩියෝ එකේදී පෙන්ලා දීපු තැන තමයි මේ ඇස කන නාසය දිව ශරීරය කියලා ඔබත් මාත් මේ ඉපදිලා ඉන්න ස්වභාවය. හැබැයි මෙතනින් මනුස්ස ලෝකය වෙන්නේ කොතනද? අද තමයි ඒක පැහැදිලි කරලා දුන්නේ. මනුස්ස ලෝකය වෙන්නේ එහෙමනම් මේ ප්‍රඥාව අවදි කරගත්ත තැන සැකසෙන විදිය. එතන තමයි එයාගේ ලෝකය. ඒ කියන්නේ මානසික මට්ටමක් ගැනයි මේ පැහැදිලි කරන්නේ. එතරම් එයාගේ මනුස්ස ලෝකයට පාවෙන්නේ එහෙමනම් සත්ව ලෝකයේ තුල අද මේක වෙන් කරලා දීපු නිසා තේරුම් ගන්න සත්ව ලෝකයේ තුල මහා ගෙදර බවට පත් වෙන්නේ කොතනද? මේ අපි ඉපදිලා ඉන්න තැන. ඒකයි මේක වටිනාකමක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ මේ ඔබ අපි ඉපදිලා ඉන්න තැන එහෙනම් ගොඩක් වටින තැනක්. හැබැයි මේක කොහෙද? මනුස්ස ලෝකේ නන් නෙමෙයි. මේ ඇවිල්ලා සත්ව ලෝකයේම උත්තරීතර ස්ථානයක්. ඒ කියන්නේ බෝධිසත්වවරු පහළ වෙන්න අවශ්‍ය වෙන මානසික මට්ටමක් ගොඩනගන්න පුළුවන් උත්තරීතර තැනක්. ඒ කියන්නේ මෙතනින් තමයි අපිට චේන්ජ් කරන්න තියෙන්නේ මේ ගමන. එහෙනම් සත්ව ලෝකයේ ඉඳලා මනුස්ස ලෝකයට මාරු වෙන්න තියෙන ලේසිම තැන කොතනද? හොඳම තැන කොතනද? මේ ඔබ වම ඉපදිලා ඉන්න තැන. ඒකයි බුදුරු මේ තැනක මෙතනට වටිනාකමක් දෙන්නේ යම්කිසි ප්‍රමාණයක්. ඔබ ඇස කන නාසය දිව ශරීරය ඇතුව මේ හොඳ පංචේන්ද්‍රයන් වල ගෝචරයක් සහිතව පැහැදිලි තැනක උපදිලා ඉන්න එකේ වටිනාකම ප්‍රයෝජනයට ගන්න කියන එක හැම වෙලාවෙම මේ ධර්මයේ තුලින් කියන්න උත්සාහ කර යන්නේ ඒකයි. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරේ ඕක. මෙතනින් මනුස්ස ලෝකෙට චේන්ජ් වෙන්න. මෙතනින් මනුස්ස ලෝකේ උපදින්න බාන්න. තිරස්තීන ලෝකයෙන් එහෙම නැත්නම් තිරිසන් ලෝකයෙන් එහෙම නැත්නම් මේ සත්ත්ව ලෝකයෙන් මනුස්ස ලෝකයට මාරු වෙන්න කියලායි කිව්වේ. මනුස්ස ලෝකයට මාරු වෙච්ච කෙනා ආය කොහේ ඉපදුනත් එයාගේ මනුස්ස ගතිය එහෙමමයි. මනුෂ්‍යත්වය එහෙමමයි. ප්‍රඥාව අවදි වීම අය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් එයා කවදා හරි මේ සදාතනික නිවීම දක්වා ගමන් කරන මාර්ගයේමයි යෙදෙන්නේ මනුස්ස ලෝකයට ආපු කෙනා. එහෙනම් මනුස්ස ලෝකයට ආපු කෙනා කියලා අදහස් කරන්නේ මේ සත්ව ලෝකයේ ඔබත් මාත් හැමෝම දකින සත්ව ලෝකයේ ඉපදිච්ච පිරිසෙනුත් අතලොස්සකට පමණයි. ඔන්න ඕකයි බුදුහාමුදුරුවෝ පෙන්ලා දුන්නේ. එහෙම නැතුව ඔබ හිතන්න එපා හැම මේ ඔබ දකින ඔබ මම යාළු හිත මිත්‍රාදී ඥාතීන් ජීවත් වෙන මේක මනුස්ස ලෝකය කියලා. එහෙනම් තිරිසන් ගති කොහෙන්ද ආවේ? තිරිසන් ගති මිනිස්සුන්ට ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? එතකොට කියයි පරණ ගති ස්මර්ධ වෙනවා කියන්නේ නෑ. ඒක අපි කවුරුත් ඉන්නේ සත්ත්ව ලෝකේ. එහෙම නැත්නම් තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකයක මිනිස්සෙක් වෙන්න නම් මේකේ වෙනස් වෙන්නේ චෛතසික ස්වභාවයක්. ක්‍රියාකාරීත්වයක් වෙනස් වෙන්නේ. එතකොට ඒක බල්ලා පූසා වෙන්නත් පුළුවන්. සතේ කැලක ඉන්න සතා සීපාවෙක් වෙන්නත් පුළුවන්. දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙන්නත් පුළුවන්. යකෙක් ප්‍රේතෙක් භූතෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒවා විපාකතල නිසා හරි අමාරුයි වෙනස් වෙන්න. එහෙත් ප්‍රඥාව අවදි කරගනිමින් යම් යම් ක්‍රියාවල දුර්වලතාවය නිසා ඒ තැන්වල උපාද වෙලා වද විඳින සත්වයින් ඉන්නවා. ඒ වදවින්දා වුණත් හිත ඇතුලේ අභ්‍යන්තරේ මනුස්ස ගති පවත්වාගෙන යන සත්වයින් ඕන තරම් ඉන්නවා. අන්න ඒ තමයි මනුස්ස ලෝකේ. ඒ චෛතසිකයන් ටිකට තමයි කවදා හරි දවසක බුදුබණ නිර්වාණය දක්වා අවබෝධයක් බවට පත් වෙන්නේ.
ඒ කියන්නේ ප්‍රඥාව අවදි කරගනිමින් කොයි ලෝක තලයක ඉපදලා හිටියත් බුදුබණ ඇහෙනකොට නිවන් දකින්න එහෙම නැත්නම් නිවන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න අවස්ථාව ලැබෙනවා. එහෙනම් ඔබ කරන්න ඕනේ තිරිසන් ලෝකයෙන් කරුණා කරලා අදින් පස්සෙවත් මනුස්ස ලෝකයට පිවිසෙන්න. තිරිසන් ලෝකයෙන් අදින් පස්සෙවත් මනුස්ස ලෝකයට පිවිසෙන්න. එහෙනම් ඒකේ වෙන අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. යථාර්ථය අවබෝධ කර ගැනීම සහ සහජීවනය වෙන කිසි දෙයක් නැහැ. අනිත් අයත් එක්ක සහයෝගයෙන් ජීවත් වෙනවා කියපුවාම ඔය අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා අනිත් ආගම් වලින් කියන කතාවම නෙමෙයි. එතකොට ඒ අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා කීවෙත් අනිත් ආගම් වලින් මේ හැමතෙම එකම විදිහට සලකන්න කියන එක. හැබැයි මිනිස්සු තේරුම් ගන්නේ වෙනම විදිහක්. හරි. එතකොට මොන ආගමෙන් කියලා තිබ්බත් ඒකේ යථාර්ථය කියලා තියෙනවා. තේරුම් ගත්ත විදිහේ ගැටලුවයි මිනිස්සුන්ට පවතින්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා මේක ප්‍රඥාව අවදි වීම නිසා උපාද වෙන මානසික ස්වභාවයක්. ඒ මානසික ස්වභාවය අරගෙන වෙනත් කරුණු මත තමන් මේ සසරේ නිවුන් නැත්තම් නිර්වාණය අවබෝධ නොකරන තාක් කාලයක් නැත්තම් නිවන් අවබෝධ කරගන්න දවස් දක්වා නැත්තම් ඒ අන්තිම ආත්ම ස්වභාවය දක්වාම ගමන් කරනකොට සත්වයක් එක එක ආකාරවල ස්වභාවයක් අරගෙන උපාද ලබන්න පුළුවන්. ඒ කොහේ ඉපදුනත් ප්‍රඥාව අවදියෙන් පසු ගමන් කරන කාල සීමාව මනුස්සත්වයේ ලක්වා පවතිනවා. කියන්නේ මනුස්ස ලෝකය කියලා ඕකට නම් කරලා දෙන්න පුළුවන්. අනිත් හැම තැනක්ම එහෙමනම් තිරිසන් නැත්තම් සත්ත්ව කියලා ඔයගොල්ලෝ දාගන්න. ඉතින් තව පැහැදිලි මේක කියනකොට තව මතක් වුණොත් දේවල් කියන්න යන්න පුළුවන්. කොහොම වුණත් මම හිතනවා මේ කියපු කාරණා ටික හොඳටම ඇති ඔබට සත්ත්ව ලෝකයේ සහ මනුස්ස ලෝකයේ කියන්නේ කොතනද කියලා වෙන් කරගන්න. එහෙනම් ඔබ මෙච්චර කාලයක් මේ ඉපදිලා මහා ලොකුවට පම්පෝරි ගහලා හිතා හිටපු තැන මනුස්ස ලෝකය නෙමෙයි සත්ත්ව ලෝකයම තමයි. මේ සත්වයන්ගේ අපි කියන්නේ සමහර මිනිස්සු කරන වැඩ දෙහා දැක්කම අපි මොකද්ද ගන්න කියන කතාව. තිරිසන් වැඩ කරන්න එපා ඕයි කියලා එහෙම කියන්නේ නැද්ද? තිරිසන් ගති තියාගන්න එපා ඕයි. එහෙම කියන්නේ නැද්ද? සමහර සත්තු කරන ක්‍රියාවල් දිහා දැකලා අපි මොකද්ද කියන්නේ? මනුස්ස ගති තියෙන සතෙක්. මට එදා මේ විදිහට ඒ සතා මෙහෙම කරා. මම එදා අමාරුවට ලේනකොට මෙහෙම සැලකුවා මට. මනුස්ස ගති තියෙන සතෙක්. මේ පෞගිය දවස් ටිකේ මතක ඇති. හාමුදුරු නමක් ණයෙක්ගෙන් පරිස්සම් කරගෙන ඒ බල්ලා මැරිලා යනවා. අන්තිමට පාංශකෝල එහෙම දීලා ඒගොල්ලන්ගේ හිතේ තියෙන මේ අධික ඒ කරලා තිබ්බා මම දැක්ක වීඩියෝ එකක්. කවුද හාමුදුරුවෝ කියලා මට මතක නැහැ. ලංකාවේ ප්‍රසිද්ධම ස්වාමීන් වහන්සේ නමක්. එතකොට මේ මනුස්ස ගතිය ඉතින් තව මිනිස්සෙක්ව බේර ගන්න සතෙක්ගෙන් පුළුවන් උපරිම උත්සාහයක් කරා. එතකොට අපිට ඒකේ බැලුව බැලමට පේනවා ඒ සතා කරේ තව සතෙක් නැති කරලා එක සතෙක් බේරගත්තා කියලා. ඒවට ඒ අවස්ථානුකූලව සිදුුනේ මොකද්ද කියන්නේ අපි දන්නේ නැහැනේ. මොකද කවුරුවත් මේ ලෝකේ මැරෙන්නේ නැහැ කියලා ඔබ හොඳින් දන්නවනේ නේද? කවුරුවත් මේ ලෝකේ මැරෙන්නේ නැහැ. මොකද මෙතනින් මේක අවසන් වෙනකොට තව තැනක කොහේ හරි උපාද වෙනවා. එකම චෛතසිකයක් ඉස්සහට ගමන් කරනවා. හැබැයි මේ මොහොතේ හටගත දේ මේ මොහොතේ අවසන් වෙනවා. මොහොතක් පවතිනවා මොහොතකින් අවසන් වෙනවා. ඊළඟට පවතින්නේ වෙනස්ම වූ මොහොතක්. හැබැයි අපිට මේක අකණ්ඩ ගමනක් විදිහට පේනවා. ඉතින් අර ඒ පේන අකණ්ඩ ගමන අපි ඛණ්ඩනය කරන්න ඕනේ මානසික මට්ටමක් ඇතුලින් මිසක් මේ ප්‍රායෝගිකව නෙමෙයි. ඒක මානසිකව තේරුම් අරන් අවබෝධ කරගන්න ප්‍රඥාව අවදි කරගන්නවා ඇරනකොට අපි දකින්නවනේ අකණ්ඩ ගමන. මෙරි මෙරි උපදින අකණ්ඩ ගමන. ඒ කියන්නේ ඒ අපි දකින අකණ්ඩ ගමන තුළදී යම් යම් ක්‍රියාකාරකම් මත එකිනෙකාට සහයෝගයෙන් කටයුතු කරගන්න අවස්ථා තියෙනවා. ඉතින් එතකොට සමහර සත්තුන්ගේ තිරිසන් ගති තිරිසනෙක් උනත් මනුස්ස ගති දකින්න පුළුවන්. එතකොට එහෙනම් ඔබ තේරුම් ගන්න මේ අතපය හතර අරගෙන ආපු ලෝකය තිරිසන් ලෝකයේම තමයි. සත්ව ලෝකයේම තමයි. හැබැයි ඒ සත්ව ලෝකයන් අතර මනුස්සත්වයේ කරා ගමන් කරන්නේ. නැත්නම් මනුස්ස ලෝකේ මෙතෙන් පටන් උපාද වෙන්න. ඔබට හොඳ අවස්ථාවක් ලැබෙන තැනක්. තේරුම් ගන්න පුළුවන් තැනක්. මොකද මේ කතාව සතෙකුට කිව්වට එකපාරම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එහෙම නැහැයි කියලා කියන්න බෑ. බුදුබණ අහපු සත්වයන්ගේ කතාත් අහලා තෙති. බුදුබණ අහලා තේරුම් ගත්ත සත්වයන්. හරිද? එතකොට ඒ ස්වභාවයේ පමණයි. යමක් තේරෙනවා නම් ප්‍රඥා ගෝචරව ඔහු මනුස්ස ලෝකේ. ඔහු මනුස්ස ලෝකේ ඉපදිලා තියෙන්නේ. රූපයෙන් වෙනස් මිනිස්සෙක් ඒ උනාට. අන්න ඒක තේරුම් ගන්න දින් පස්සේ එහෙනම් ඔන්න පැහැදිලි කරලා දෙන්න ඕනේ බොහෝ පැතිකඩවල් ගැන කිව්වා. ඔබට තනියෙන් හිතන්නයි දැන් අවස්ථාව තියෙන්නේ. හිතලා තේරුම් ගන්න උත්සාහ කරන්න. එහෙමනම් අද තේරුම් ගන්න. ඔබ මෙච්චර කාල හිතුවා වැරදි. මේක මනුස්ස ලෝකය නෙමෙයි. මේකත් සත්ව ලෝකයේම තැන. ඒ කියන්නේ මේ අපි කවුරුත් එකයි. ගෙදර ඉන්න බල්ලපූ සහ සමානයි අපි. වෙනසක් නැහැ. ඒ ක්‍රියාකාරීත්වයම තමයි සිද්ධ කරන්නේ.
වෙනසකට ඔබට තියෙනවා නම් තියෙන්න ඕනේ ඔබ పూర్වයේ ගොඩනගාගත්ත ප්‍රඥාවමයි. එහෙම නැත්නම් අද මේ කතාව අහලා ගොඩනගා ගන්නා වූ ප්‍රඥාවමයි. ඒ ප්‍රඥාව නිසා ඇතිවන චෛතසිකයේ ස්වභාවය මත ඔබ කොතන උපාද වුණත් එතනින් පස්සේ මොකද වෙන්නේ? ඔබ මිනිස්සෙක් බවට පත් වෙනවා. ඕක තමයි බුදුරුන්ගේ දේශනාවේ තියෙන කතාව. තේරුම් ගන්න කෙනෙක් තේරුම් ගන්න, නැති කෙනෙකුට මට කරන්න දෙයක් නැහැ. දොස් කියන කෙනෙක් මට දොස් කියයි. මට ඒක අදාළ වෙන්නේ නැහැ. හේතුව යථාර්ථය ඕකයි. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.